මහ මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව මුදුන්පත් කරවමින් භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්ම පරියාප්තිය මේ රටේ ව්‍යාප්ත කිරීමේ කාර්යය ආරම්භ කරලා පළවෙනි වස් 3 මාසයේ ගත වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්න අවශ්‍යයි කියන කාරණාව දේවානම් පීතිස්ස මහරජුරවන්ට සිහිපත් කළා. දේවානම් පීතිස්ස මහරජුරෝ මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා මීට කලින් මගෙත් එක්ක ප්‍රකාශ කළා නේද කියලා. ඒ වෙලාවේ මහරහතන් වහන්සේ සඳහන් කළේ මහරජය භාග්‍යතුන් වහන්සේ රූපකයෙන් දැකගන්න නැති බව සත්‍යයක්. නමුත් භාග්‍යතුන් වහන්සේ ਸਰව සම්පූර්ණයෙන්ම අපිව අතහැරලා ගිහිල්ලා නැහැ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ਸਰවඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. යම් කෙනෙක් ඒ ධාතු ශරීරය දකින්නවා කියලා කියන්නේ ජීවමාන බුද්ධ ශරීරය දැක්කා වගේ මහරජය. එහෙම සඳහන් කරාම තමයි මහරජුරුව සඳහන් කළේ ස්වාමීනි ධාතුන් වහන්සේලාගේ වැඩම කරවීම ස්වාමීන් වහන්සේලාට බාරයි. ඒ වෙනුවෙන් මේ රටේ කළ යුතු යම් දෙයක් වෙත්නම් ඒ සියල්ල මට බාරයි. එහෙම සඳහන් කරාම මහමිහිඳු මහරහතන් වහන්සේ මහරජුරුවට සඳහන් කළේ මහරජය සුමන සාමණේරයන් වහන්සේගෙන් දැනගත යුතු කරුණු දැනගන්න කියලා. මහරජුරුව සුමන සාමණේරයන් වහන්සේ මුණ ගැහුණට පස්සේ මේ මහමෙවුනා උයනේ මේ අනුරාධපුර නගරයේ කොයි විදිහට කටයුතු සංවිධානය කළ යුතුද? ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිගන්න මොන විදිහට උපහාර පින්කම සූදානම් කළ යුතුද? මෙන්න මේ ආදී කරුණු සියල්ලක් මහරජුරවන්ට දැනුවත් කරලා මහමිහිඳු මහරහතන් වහන්සේ ළඟට වැඩම කරලා උන්වහන්සේ අහන්නේ ස්වාමීනි මං තවත් කුමක් කළ යුතුද කියලා. මහමිහිඳු මහරහතන් වහන්සේ සඳහන් කළේ සුමන නුඹේ සීයා ළඟ ධාතුන් වහන්සේලා විශාල වශයෙන් වැඩ ඉන්නවා. එයින් ධාතුන් වහන්සේලා පාත්‍රයකුත් ඉල්ලගෙන තව්තිසාවට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේත් දකුණු දළදා වහන්සේත් සක්‍ර දේවේන්ද්‍රයන් ළඟ වැඩ ඉන්නවා. එයින් දකුණු අකුධාතුන් වහන්සේ ඉල්ලගෙන මේ රටට වැඩම කරවන්න කියලා. පින්නතිනේ උන්වහන්සේ එහෙම සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මහා අදිෂ්ඨාන 5ක් කරලා තියෙනවා මේ රට සම්බන්ධයෙන්. ඒ අදිෂ්ඨාන 5 එකක් තමයි දකුණු අකුධාතුන් වහන්සේ මේ ලංකා භූමියට ලැබිය යුතු බවත් දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරන කාලේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කටයුතු නිමා කරලා ධාතු ගර්භයේ ධාතුන් වහන්සේ වඩා හිඳවන්න සූදානම් වෙනකොට දකුණු අකුධාතුන් වහන්සේ අහසට පැන නැගලා භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන රූපය නිර්මාණය කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ දක්වන්නට යෙදුන ආශ්චර්යමත්ව ප්‍රාතිහාර්ය වෙන යමක මහා ප්‍රාතිහාර්ය දකුණු අකුධාතුන් වහන්සේ විසින් මේ රටේ දැක්විය යුතුයි කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයේ තියෙන නිසාම දකුණු අකුධාතුන් වහන්සේ
සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගෙන් සුමන සාමණේරයන් වහන්සේ ගිහිල්ලා ඉල්ල ගන්නවා. ධාතුන් වහන්සේලා පාත්‍රයේ හිමාලයේ තැන්පත් කරලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මුණ ගැහෙන්න තව්තිසාවට වැඩම කරලා තව්තිසාවේ එහෙ මෙහෙ උන්වහන්සේ ඇවිදින වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අහන්නේ ස්වාමීනි කොහෙද ඇවිදින්නේ කියලා. ඒ වෙලාවේ සුමන සාමණේරයන් වහන්සේ අහනවා දේවේන්ද්‍රය අපිව ලංකා භූමියට යවලා නුඹ තාම ප්‍රමාදයි කියලා. ස්වාමීනි මට ප්‍රමාදයි කියලා කියන්නේ ඇයි? එහෙම ඇහුවාම සුමන සාමණේරයන් වහන්සේ සඳහන් කරන්නේ මහ දේවේන්ද්‍රය අපේ භාග්‍යතුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේත් දකුණු අකුධාතුන් වහන්සේත් දෙනමටම වන්දනා කරනවා ඔබත් ඔබේ පිරිසත්. නමුත් භාග්‍යතුන් වහන්සේට අනුව දකුණු අකුධාතුන් වහන්සේ ලංකා භූමියට වැඩම කරවන්නයි මම ආවේ. දේවේන්ද්‍රයන් නුඹ දකුණු දළදා වහන්සේට විතරක් වන්දනා කරන්න දකුණු අකුධාතුන් වහන්සේ මට දෙන්න කියලා. එහෙම සඳහන් කරාම පින්නතුනි ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන කරඬුව සඳහන් කරනවා මණික් කරඬුව යොදුනක් උසයි කියලා. යොදුනක් උස මණික් කරඬුව ඔසවලා දකුණු අකුධාතුන් වහන්සේට වන්දනා කරලා ධාතුන් වහන්සේ ධාතු ගර්භයෙන් එළියට අරගෙන සුමන සාමණේරයන් වහන්සේට පිළිගැන්වුවා. සුලං හමන වෙලාවට යම්සේ ගිනි අඟුරක් දෙලිසෙනවද ස්වර්ණ වර්ණව බැබලෙන ධාතුන් වහන්සේ වැඩමවාගෙන ලංකා භූමියට වැඩම කරලා මහමිහිඳු මහරහතන් වහන්සේට දක්වලා මහමිහිඳු මහරහතන් වහන්සේ අකුධාතුන් වහන්සේ වන්දනා කරගෙන මහරජුරවන්ට පණිවිඩයක් යවනවා ධාතුන් වහන්සේ ලංකා භූමියට වැඩම කළා. ඒ වෙනුවෙන් කළ යුතු කටයුතු ඉතිරිව තියෙනවා කියලා. ඉතින් මහරජුරුවොත් අදිෂ්ඨාන කීපයක් කරනවා. මේ වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේමද කියලා දැනගන්න. රජුරුවන්ගේ අදිෂ්ඨාන සියල්ලම සම්පූර්ණ වෙනවා. රජුරුව අවසන් වශයෙන් කල්පනා කළේ මිනිසුන් හැර මගේ මේ මංගල හස්තියා තිරිසන් සතෙක්. මේ වැඩ ඉන්නේ හැබෑම භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නම් මේ හස්තියා ඒ ධාතුන් වහන්සේ ළඟ දන ගහන්න ඕනේ කියලා. රජුරුව හිතපු විදිහටම ධාතුන් වහන්සේ වැඩමවනකොට දන නමලා ආචාර කළා. පින්නතුනි මම මේ කාරණාව බොහොම කෙටියෙන් සිහිපත් කරන්නේ. ධාතුන් වහන්සේ වැඩම කරවගෙන රජුරුවන්ගේ මංගල හස්තියා මෙන්න මේ භූමියට තමයි එන්නේ. මෙතන තමයි නතර වෙන්නේ. මේ භූමිය පිළිබඳව විස්තර කරනවා සම්පූර්ණ ඉහගාල් වලින් පිරීලා තිබුණා කියලා. ඉහ කියලා කියන්නේ ඊටාම ළඟ ළඟ තියුණු කටු තියෙන වැල් විශේෂයක්. ඒ ඉහගාල් වලින් මේ ප්‍රදේශයේම පිරීලා තිබුණා කියලා සඳහන් කරනවා. පින්නතනේ ඒ තරමටම ළඟින් ඉහවැල් වැවිලා සම්පූර්ණ මහා ඉහගාලක් බවට පත් වෙන්න කටයුතු කරන්න දෙවියන්ගේ අනුග්‍රහයක් තිබුණා කියලා සඳහන් කරනවා. ඒකට හේතුව තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේට යොදුනක් යටින් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඊට යොදුනක් යටින් කොණාගම භාග්‍යතුන් වහන්සේගෙත්
ඊට යොදුනක් යටින් කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ ඒ ධාතුන් වහන්සේලා මේ පුණ්‍ය භූමියේ වැඩ ඉන්නවා. ශාරීරික ධාතුන් වහන්සේලාම නුනත් ජල සාටිකාව, පටි ධාතුව, ඩබරා ධාතුව කියලා කියන්නේ පැම් පෙරාගත්ත පෙරහංකඩේ ලංකා වාසීන්ට වන්දනාමාන කරන්න දීලා තිබුණා. බුදුරජාණන් වහන්සේ නම පින්නතිනි මේ විශ්වයට මොනතරම් ආශ්චර්යමත් උත්තම රතනයක්ද. උන්වහන්සේ යමකින් පැන් ටික පෙරාගෙන වැළඳුවා නම් ඒ වස්ත්‍ර කැබැල්ලත් කෙනෙකුගේ වන්දනාවට සුදුසු වෙනවා විතරක් නෙමෙයි, ශ්‍රද්ධාව උපදවාගෙන ඒ පෙරහංකඩේ වෙනුවෙන් යම් කෙනෙක් වඳිනවා නම් ඔහුටත් දිව්‍ය මානසික සැප සම්පත් ලබන්න තරම් අසීමාන්තිකව කුසල් රැස් වෙනවා කියන කාරණාවෙන් භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොන තරම් උත්තම රතනයක්ද කියන කාරණාව අපිට කවදාවත් තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ යම් තැනක සිරිපා ධාතුව තබමින් වැඩම කළා නම් ඒ සිරිපා තැබූ තැන මිනිසුන් විතරක් නෙමේ දෙවියන් බඹුන් පවා බොහොම අග්‍ර කොට සලකමින් වන්දනා කරපු තැන. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට පෑගුණ යම් දූවිලි මාත්‍රයක් තියෙනවා නම් එයත් පින්නතුනි ලෝක සත්වයාට මහත් සැනසීමක් සඳහාම හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණාව මුළු ජීවිත කාලෙම කල්පනා කළත් කල්ප කාලාන්තරයක් කල්පනා කළත් අපට වැටහෙන්නේ නැහැ. බුද්ධෝපි බුද්දස්ස බණෙය්‍ය වන්නං කප්පම් පිචේ අඤ්ඤ මභා සමානෝ කීයේත කප්පෝ චිර දීගමන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. මේ ගාථා රතනයෙන් සඳහන් කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් තමන් වහන්සේගේ මුළු බුද්ධ ජීවිතයේ පුරාවටම එහෙම නැත්නම් කල්පයක් පුරාවටම තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණය දේශනා කරන්න පටන් ගත්තොත් මහා කල්පයෙන් නිමා වෙනවා, තවත් දේශනා කරන්න බුදු ගුණ ඉතුරු වෙනවා කියලා. අපි කතා කරනවා වගේ නෙමෙයි, භාග්‍යතුන් වහන්සේගේ වාග් විලාසය අතිශය වේගවත්. ඒ වාග් විලාසය මොනතරම් වේගවත් වුණත් අහන අයට දැනෙන්නේ කනට මීබිලි වැටෙනවා වගේ. අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය කොයි තරම් ආශ්චර්යමත් වෙන්නේ නැද්ද? සාමාන්‍ය පුද්ගලයෙක් එක වචනයක් කතා කරනකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් පිට වෙන වචන ප්‍රමාණය වචන 512ක් විතර කියලා කියන්නේ. අපි එක වචනයක් කතා කරනකොට ඒ වාග් විලාසයේ කොයි තරම්නම් වේගවත්ද? ඇල්ලක් ගලනවා වගේ අතරක් නැතුව පුදුමාකාර මිහිරි හඬින් අහගෙන ඉන්න ඕනෑම කෙනෙකුට වැටහෙන ස්වරූපයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනාව කරන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ වැඩම කරවගෙන මේ ස්ථානයට හස්තියා පැමුණුනාට පස්සේ දේවානම් පීතිස්ස මහ රජුගේ ධාතුන් වහන්සේ හස්තියාගේ පිටෙන් අරගන්න සූදානම් වුණා. නමුත් මේ මහ මෙවුනා උයන කම්පා වෙන තරමටම හඬ නගලා කෑ ගැහුවා. මේදු මහරහතන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි මොනවද කියන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ.
ධාතුන් වහන්සේ පිට උඩින් අරගන්න දෙන්නේ නැහැ කියලා. මහරහතන් වහන්සේ සඳහන් කළේ මහරජය. හස්තියාගේ පිට යම්සේ උසයිද මේ කුම්භස්තල මට්ටමට වඩා පල්ලැහැ තැනකට ධාතුන් වහන්සේ වැඩමවලා තියෙනවට අකමැති බවයි කියන්නේ කියලා. සඳහන් කරනවා මේ ළඟ එහා පැත්තේ තියෙන වැව මේ බසවක් කුලම වැවේ වතුර හිඳුණා කියලා. ඒ වැවේ බිම තද නියගයකට මුහුණ දුන්නා වගේ පුපුරලා ගියා කියලා සඳහන් කරනවා. ඒ පස් කැට බොහොම ඉක්මනට ගලවගෙන අරගෙන ඇවිල්ලා හස්තියාගේ කුම්භස්තල මට්ටමට පස් කොට ගහලා ධාතුන් වහන්සේ වඩා හිඳවන්න සුදුසු මට්ටමකට පත් කරලා ඒ මට්ටමින් ධාතුන් වහන්සේ තැන්පත් කළා කියලා කියන්නේ. ඊට පස්සේ තමයි සෑය බඳින්න පටන් ගන්න. නමුත් සඳහන් කරනවා දහවල් කාලේ මේ ආසන්නයේ තැනක මේ හස්තියා නතර වෙනවා. රැය පහන් වෙනතුරුම ධාතුන් වහන්සේ වටේට සක්මන් කරගෙන කියලා. ආරක්ෂා සම්පත්තිය හදන්නේ. සෑරජානන් වහන්සේගේ කටයුතු මහමිහිදු මහරහතන් වහන්සේගේ උපදෙස් අනුව නිමා කරවන්න පටන් ගත්තා. ධාතුන් වහන්සේ ධාතු ගර්භයේ තැන්පත් කරන පූජා උත්සවයේ සංවිධානය කරලා ධාතුන් වහන්සේ ධාතු ගර්භයේ තැන්පත් කරන්න සූදානම් වෙනකොට ධාතුන් වහන්සේ වැඩ ඉන්න කරඬුව මහරජුරුවන්ගේ හිසින් ධාතුන් වහන්සේ කරඬුවෙන් අහසට පැන නැගලා ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ 18 රියන් බුද්ධ ශරීරය මේ සෑරජානන් වහන්සේගේ කොත් කැරල්ලට ඉහළින් නිර්මාණය කරගෙන ලෞතුරා බුදු කෙනෙකුට පමණක්ම දැක්විය හැකි ඒ ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්යය යමක මහා ප්‍රාතිහාර්ය පරිනිර්වාණයෙන් පස්සේ ප්‍රථම වතාවට මේ ලංකා භූමියේ දැක්වුවා කියන කාරණාව සඳහන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩ ඉන්න වෙලාවේ ධාතුන් වහන්සේලා ඉතුරු කරන්න අදිෂ්ඨාන කරන වෙලාවේ ද්‍රෝණාටක් ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළා පමණක් නෙමෙයි විශේෂිත වූ මහා ධාතුන් වහන්සේලා 7 නම අදිෂ්ඨාන කළා. පින්නතේ මහා පුණ්‍යවන්තයින් වෙනුවෙන් විශේෂ හේතුවක් පදනම් කරගෙන භාග්‍යතුන් වහන්සේ මහා ධාතුන් වහන්සේලා 7 නම අදිෂ්ඨාන කරන්න ඇති. මට හිතෙන්නේ මේ රටේ ඉපදුන අපි මොන තරම්නම් භාග්‍යවන්ත වෙන්න ඇද්ද? ඒ මහා ධාතුන් වහන්සේලා 7 නමෙන් 4 නම යදුන් 300ක් තරම් වූ මේ පුංචි රාජ්‍යයේ වැඩ ඉන්නවා. දකුණු අකු ධාතුන් වහන්සේ වාම දලදා වහන්සේ දකුණු දලදා වහන්සේ බුදුරජාණන් වහන්සේගේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ බවට පත්වෙන ලලාට ධාතුන් වහන්සේත් අද මේ කතා කරන මොහොත වෙනකොටත් මේ පුණ්‍ය භූමියේම වැඩ වාසය කරනවා. වාම අකු ධාතුන් වහන්සේ බඹලව වැඩ ඉන්නවා කියන පුංචි සටහන ධර්ම ග්‍රන්ථවල අපිට දකින්න පුළුවන්. ඊට වඩා ලොකු විස්තරයක්
වාම අකුධාතුන් වහන්සේ පිළිබඳව හොයාගන්න නැහැ. මේ රට කොයිතරම් පුණ්‍යවන්තද? මේ රටේ උපදින අය කොයිතරම් පුණ්‍යවන්තද? සතර අපායට පිටුපාණ්ඩ මේ රටේ උපන් අයට මොන තරම් අවස්ථාවේ හැදිලා තියෙනවද? සංසාරි කරගත්ත අසීමාන්තික කුසල් අපි පින්නතනි වෙනම වියදම් කරන්න ඇති මේ රටේ මනුස්ස ජීවිතයක් අරගෙන සම්මා දිට්ඨිකව උපදින්න. ඒ නිසා සම්මා දිට්ඨික ජීවිත ලබාගත් අපි අපට භාග්‍යතුන් වහන්සේ දක්වපු අනුග්‍රහය පිළිබඳව හිතලා සංසාරයට විරුද්ධව වැඩ කරන්න සුදුසුම තැනට ආපු එකේ ප්‍රයෝජනය ලබන්න ඕන පින්නතුනි. ඒ සඳහා වාග්ය උදා කර ගන්න ඕනේ. නමුත් මේ කාලේ අපි තරමක් අවාසනාවන්තයි කියලා හිතෙනවා. අපි වෙනුවෙන් කළ යුතු හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ මනාව කරලා තියෙනවා. නමුත් එයින් ප්‍රයෝජන ලබා ගන්න මේ කාලේ අපිට අවබෝධය මදිද කියලා හිතෙනවා. මීට මද දුරකින් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ කෝටි ලක්ෂයක් සක්වලේ සුවිශේෂීම සෑරජානන් වහන්සේ වැඩ ඉන්නවා. එතනින් තව ටිකක් මද දුරක් එහා පැත්තෙන් භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් ආශ්චර්යමත් විදිහට මේ රටට ලැබුණ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේගේ දක්ෂිණ සෑරජුන් වැඩ දක්ෂිණ බෝරජුන් වැඩ වාසය කරනවා. පින්නතුනි බොහෝ වෙලාවට අපි මහසෑය ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. හුඟක් අයට අමතකයි බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මේ රටේ දෙපාරක් සරුවඥ ධාතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවා. ඒ භාග්‍යතුන් වහන්සේගේම අදිෂ්ඨානයෙන් එයිනත් මුලින්ම ප්‍රාතිහාර්ය දක්වන්න යෙදුනේ මේ පුණ්‍ය භූමියේ. අපි අකුධාතුන් වහන්සේ ගාවට එන්නේ නැතුව සමහරලාට මෙතනින් පිටුපාල යන්න යනවා. මම එකයි කිව්වේ මේ කාලේ අපිට ඒ සම්බන්ධයෙන් තියෙන අවබෝධය මදිද කියලා. ලලාට ධාතුන් වහන්සේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ සේරුවාවිල ඈත ප්‍රදේශයක බොහොම හුදකලාවේ වැඩ ඉන්නවා. දකුණු දළදා වහන්සේ පොළොන්නරුව කෙරවලි හුදකලාවේ වැඩ ඉන්නවා. රාජ්‍ය ගෞරවය නමුත් වාම දළදා වහන්සේට විශේෂයෙන් ලැබුණ මිස මේ හම්බෙලා තියෙන මේ කෝටි ලක්ෂයක් සක්වලේ තව කෙනෙකුට නොලැබුණ මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳව හඳුනගෙන මේ ස්ථාන විශේෂ කරගෙන කටයුතු කරන්න සුවිශේෂ අවධානයක් යොමු වෙච්ච බවක් පේන්නේ නැහැ. නමුත් කරුණු කාරණා දන්න ධර්ම ශ්‍රවණය කරලා දැනගත්ත මේ වගේ සදහැවත් පිරිස් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් භාග්‍යතුන් වහන්සේ ළඟ මෙවන් සුවිශේෂී පින්කම් සංවිධානය කරගෙන සංසාරයට පිටුපාන්න කටයුතු කරනවා. තවත් එවන් අවස්ථාවකට තමයි ඔබ මම අපි සියලු දෙනාම මේ සූදානම් වෙන්නේ. නමුත් පින්නතුනි බෞද්ධ රටක මේ සුවිශේෂී ස්ථාන පිළිබඳව
මීට වඩා ලොකු විශේෂත්වයක් රාජ්‍ය මට්ටමින් පවා දැක්විය යුතුයි කියන කාරණාවයි අපේ අදහස. මොකද මේ වාසනාව මේ මුළු බුද්ධ රාජ්‍යයේ කාටවත් නොලැබුණ අවස්ථාවක්.